ඔන්න දැන් කුමාරයා රපුන්සල්ව බේරගන්න වෙලාව. හරි. රපුන්සල් ඔයාගේ කොණ්ඩේ පහලට දාන්න. තාත්ති කුමාරයා කොණ්ඩෙල්ලිලා උඩට නගිනකොට රපුන්සල්ට ගොඩාක් රිදෙන්නේ නැති නේද? ඉතින් දුවේ එයාවේ රපුන්සල් බේරගන්නනේ. මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ මෙතනින්ම කපලා දානවා. ඒ මොකෝ? කොණ්ඩේ කපලා ජනේලෙ ගැට ගහලා ඒක දිගේ බිමට බහිනවා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්න ඕනේ නෑ. අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.